ඔයාගේ ලස්සනට ලස්සන ස්කින් එකක් ලස්සන ෆීචර්ස් විතරක්ම තිබ්බොත් ඇති කියලා හිතෙනවද? නැහැ. 50% වගේ බලපානවා කොණ්ඩේ. ලස්සන නිරෝගීමත් දිදුරන කෙස් කලඹක් කියන්නේ අපේ ලස්සනට ලොකු සපෝට් එකක් දෙනවා. ගොඩක් වෙලාවට අපි කොණ්ඩේ ගැන සැලකිල්ල ගොඩාක් අඩුයි. මොකද අපි මූණට දක්වන සැලකිල්ල අපි ස්කින් එකට දක්වන සැලකිල්ල අපි කොණ්ඩේට දක්වන්නේ. ලංකාවේ ගොඩ දෙනෙක් බැලුවොතින් හිසකෙස් ගොඩාක් වෙලාවට ඩ්‍රයි වෙලා ඩැමේජ් වෙලා ෆ්‍රිසි වෙලා. ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවොත් මම පාවිච්චි කරන ෂැම්පූ එක මොකද්ද කියලා මම දන්නේ නැහැ. මම අතට අහුවෙච්ච එකක් පාවිච්චි කරනවා මේ මාසේ වෙන එකක් පාවිච්චි කරනවා ඒක ඉවරුනහම තව එකක් පාවිච්චි කරනවා. ඇත්තටම මේ ක්‍රමවේද හොඳද? ඇත්තටම හොඳ නැහැ. එන්නේ ඒකෙන් තමයි ගොඩක් වෙලාවට අපේ කෙස් කලම නාස්ති වෙන්නේ. අපේ කෙස් කලම නාස්ති වෙන්නේ කොහොමද කියලා, හානි වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කතා කරලිමු. ඊට පස්සේ අපි බලමු කොයි විදිහටද ඒකට සුදුසු ට්‍රීට්මන්ට්ස් මොනවද කියලා. ගොඩක් වෙලාවට හිස කෙස් තුනී වෙලා ස්කැල්ප් මත් වෙලා වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් මොනවා හරි රෝගී තත්ත්වයක්. විශේෂයෙන්ම ඩෙන්ගු වගේ එහෙම නැත්නම් පහුගිය කාලේ අපි කොරෝනා වගේ රෝග තත්ත්වවලට මුහුණ දුන්නාන්නේ ඒ වගේ අවස්ථාවකදී අපේ හිස කෙස් ගොඩාක් වෙලාවට ගැලවිලා යන්න පුළුවන්. ඊට අමතරව හෝමෝන් අන්බැලන්ස් එකක් තියෙනවා නම් ඊට අමතරව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වගේ තියෙනවා නම් දියවැඩියා තත්ත්ව වගේ තියෙනවා නම් අන්න ඒ අවස්ථාවවලදී හිස කෙස් වලට බලපෑමක් ඇති වෙනවා. තයිරොක්සින් අඩුවීම ඒ වගේම යකඩ උණතාවය යකඩ විතරක් නෙමෙයි විටමින් කැල්සියම් විටමින් D වගේ අඩු වෙනකොටත් අපේ කෙස් වලට හිස කෙස් වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ එකම අනිත් හානි වෙන දේවල් තමයි අපි පාවිච්චි කරන සැර ෂැම්පූ කන්ඩිෂනර් අපි සමහර වෙලාවට ගොඩක් හෙයාර් ස්ටයිල්ස් දාන ස්ප්‍රේස් වර්ග පාවිච්චි කරනවා. ඒකට ඒවා පාවිච්චි කළත් අපි නිසි කාල සීමාවෙන් පස්සේ ටක් ගාලා ඒවා හොදලා ඉවත් කරන්නේ නැත්නම් අනවශ්‍ය විදිහට අපි ගොඩාක් ස්ටයිල් කරනවා නම් හෙයාර් කලර්ස් ඒ වගේම ස්ට්‍රේටින් ෆර්මින් වගේ දේවල් කරනවා නම් අන්නේ කෙමිකල්ස් වලට ගොඩක් හාෂ් කෙමිකල්ස් පාවිච්චි කරලා ට්‍රීට්මන්ට්ස් යනකොට අපේ කෙස් ගහ සහ හෙයාර් ෆොලිකල් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගැටලු තියෙනවා නම් අපි මුලින්ම බාහිර රෝගී තත්ත්ව වගේ තියෙනවා නම් අපිට විශේෂයෙන්ම ඉස්සොරි වගේ දේවල් ඉස්සොරි ඩැන්ඩ්‍රෆ් වගේ දේවල් වලට ඩැන්ඩ්‍රෆ් වලට ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පූ එකක් ඒ වගේම ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ට්‍රීට්මන්ට් එකක් පාවිච්චි කරලා ඒ දේවල් වලින් වැළකෙන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර රෝග තත්ත්ව තියෙනවා නම් දියවැඩියාව, තයිරොක්සින් වගේ දේවල්, විටමින් ඌනතාව වගේ තියෙනවා නම් අපිට වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ දේවල් වලට අදාළ කරන ට්‍රීට්මන්ට්ස් සහ මෙඩිසින්ස් ලබා ගන්න පුළුවන්. එතකොට කොහොම වුණත් දැන් මේ වගේ මොනවා යම් හෝ හේතුවකින්ද අපේ ගොඩාක් ස්කැල්ප් මතුවෙලා ගොඩක් කොණ්ඩේ ඩ්‍රයි වෙලා ෆ්‍රිසි වෙලා කැඩි කැඩි යන්න වගේ තියෙනවා නම් අපිට ඉමීඩියට්ලි කරන්න පුළුවන් ට්‍රීට්මන්ට්ස් කීපයක් තියෙනවා. එකක් තමයි PRP ට්‍රීට්මන්ට් එක, GFC ට්‍රීට්මන්ට් එක. මේකෙන් ගොඩාක් දුරට කෙස් ගහේ thickness වැඩි කරලා කෙස් ගහ ගැලවෙන එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම තමයි hair exosome කියන ට්‍රීට්මන්ට් එක තුලිනුත් කෙස් ගහට අපි විටමින් එකක් වගේ ලබා දෙන්නේ. ඉතින් කෙස් ගහ නැවත අලුත් කෙස් ගස් වැවෙන්න සහ තියෙන කෙස් ගස් ආරක්ෂා වෙන්න උපයෝගී වෙනවා මේ ට්‍රීට්මන්ට් එක. ඊට අමතරව අපිට පුළුවන් හෙඩ් මසාජර්ස් ඒ වගේ දේවල් වලින් අපේ බ්ලඩ් සර්කියුලේෂන් එක යථා තත්ත්වයට පත් කරලා අපේ කෙස් ගස්ට හොඳට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්න පුළුවන්. ඒ එක්කම මානසික ආතතිය වගේ තියෙනවා නම් ඒ දේවල් වලින් වැළකෙන්නත් හෙඩ් මසාජ් එක වගේ උපයෝගී වෙනවා. ඊට අමතරව පුළුවන් කෙරටින් ට්‍රීට්මන්ට්. ඒ කියන්නේ අපේ කෙස් ගහ හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් වලින්. මම අර කලින් කතා කරපු දේවල් වලින් අපේ මේ කෙස් ගහ හැදිලා තියෙන ප්‍රෝටීන් වලට හානියක් වුණොත් අපිට කෙරටින් එක, බොටොක්ස් එකක් වගේ ට්‍රීට්මන්ට්ස් වලින් කරන්නේ ප්‍රෝටීන් එක රීෆිල් කරනවා වගේ දෙයක්. එතකොට අන්න ඒ දේවල් වලිනුත් අපිට පුළුවන් කෙස් ගහ ඩැමේජ් එක කියන්නේ ෆොලිකල් එක නෙමෙයි කෙස් ගහට වෙච්ච හානිය, කෙස් ගහේ තියෙන ඩ්‍රයි එක, ඩිහයිඩ්‍රේට් වෙච්ච එක වළක්වලා අපිට ලස්සනට කෙස් ගහ මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕන විශේෂම කාරණාවක් තමයි වියලෙනවා, ඩිහයිඩ්‍රේට් වෙනවා කියන්නේ අපේ ඉක්මනට සමස් හෝ හිසකෙස් හානියට ලක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔබ සැලකිල්ලට දක්වන්න ඕන කාරණාවක් තමයි ඔබේ හිස ස්කැල්ප් එක සහ කෙස් ගොඩාක් වියලිලා තියෙනවා නම්, ඩිහයිඩ්‍රේට් වෙලා තියෙනවා නම් එන්නේ ඒකට ට්‍රීට්මන්ට් එකක් මුලින්ම දෙන්න ඕනේ. මොකද ඒක තමයි ප්‍රධානම හේතුව. මේ කතා කරපු හැම දෙයකටම ප්‍රධානම හේතුව තමයි කොණ්ඩේ ඩ්‍රයි වෙන එක. ඉතින් අපි කොණ්ඩේ ඩ්‍රයි වෙන්න නොදී, ඩිහයිඩ්‍රේට් වෙන්න නොදී, ස්කැල්ප් එක ඩ්‍රයි වෙන්න නොදී හොඳට තියාගන්න පුළුවන් නම් හොඳ ගුණාත්මක භාවයෙන් වැඩි මෙඩිකල් ෂැම්පූස්, මෙඩිකල් කන්ඩිෂනර්ස් ඒ වගේම අපි අර කලින් කතා කරපු ට්‍රීට්මන්ට්ස් වලින් අපිට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ ට්‍රීට්මන්ට් වලට යමු වෙන්න. ලස්සන වෙන්න හැමෝම යන තැන චෙන්ඩ්‍රී